ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ඩිජිටල් ජීවිතයට බලය දෙන ඒත් ගොඩක් වෙලාවට අපේ ඇස්වලට නොපෙනෙන තාක්ෂණයක් ගැන. අපි බලමු මේ තිරේ පිටුපස්ස තියෙන ලෝකේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. පවදාරි හිතලා තියෙනවද ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එකක්, යවන ඊමේල් එකක්, පාවිච්චි කරන ඇප් එකක් මේ ඔක්කොම ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා? ප්‍රශ්නන සරලයි වගේ ඒත් උත්තරේ තියෙන්නේ අපි අද කතා කරන මේ ක්ලවුඩ් කියන සංකල්පය ඇතුලේ. හොඳයි අපි මේ මාතෘකාව කොටස් 6කට කඩලා බලමු. පරණ ක්‍රමයේ ඉඳන් අනාගතය මොකද වෙන්නේ කියන ගල්ම මේ ගමන යමු. හරි. එහෙනම් මුලින්ම අපි තේරුම් ගමු ඇයි මේ ක්ලවුඩ් කියන දෙයක් අපිට ඕන වුනේ කියලා. ඒකට හේතුව තමයි ඊට කලින් තිබුණ ක්‍රමයේ තිබුණ ලොකු ප්‍රශ්න ටිකක්. හිතන්නකෝ තමන්ගේම ඩේටා සෙන්ටර් එකක් නඩත්තු කරනවා කියන්නේ මොන වගේ හිස්රදියක්ද කියලා. සර්වර්ස් ගෙන්න ඕන, ඒකට ලොකු ඉඩක් ඕන, AC කරන්න ඕන, ලයිට් බිල ආරක්ෂාව මේ හැම දෙයකම යන වියදමයි මහන්සියයි අති විශාලයි. ව්‍යාපාරයේ ලොකු වෙද්දි තව සර්වර්ස් ගෙන්න ඕන, පොඩි වුණොත් ගෙනාපුවන් නිකන් තියන්න වෙනවා. හරිම අවුල් සහගත නම්‍යශීලී නැති ක්‍රමයක්. ඔන්න ඔය සංකීර්ණ ගැටලුවට විසඳුමක් විදියට තමයි ක්ලවුඩ් කම්පියුටිං කියන විප්ලවීය සංකල්පය එන්නේ. මේක මුළු තොරතුරු තාක්ෂණ ලෝකයේම උඩියටිකුරු කරපු අලුත් ප්‍රවේශයක්. සරලම විදිහට කිව්වොත් Tamanටම ජෙනරේටර් එකක් තියාගෙන තෙල් ගහනවා වෙනුවට ලයිට් පෝඩ් එකකින් කරන්ට් එක අරන් පාරිච්චි කරපු ගානට විතරක් බිල ගෙවනවා වගේ වැඩක්. මෙතනදිත් Tamanටම සර්වර් අයිති කරගන්නේ නැතුව අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්පත් කුලියට අරන් පාවිච්චි කරන ප්‍රමාණයට විතරක් ගෙවනවා. මේ ලක්ෂණ පහ තමයි ක්ලවුඩ් කියන එක මෙච්චරම බලවත් කරන්නේ. විශේෂයෙන්ම අර ඉල්ලුම මත ස්වයං සේවාව සහ වේගවත් ප්‍රත්‍යක්ෂතාවය ගෙනව. මේ නිසා ඕනම වෙලාවක ඉන්ටර්නෙට් තියෙන ඕනම තැනක ඉඳන් Tamanට අවශ්‍ය සම්පත් ලබා ගන්නත් ඒකට විතරක් ගෙවන්නත් පුරාර වෙනවා. හරි. අපි අර කලින් කතා කරපු ලක්ෂණ වලින් වැදගත්ම ඒ වගේම ලොකුම වාසියක් තමයි මේ වේගවත් ප්‍රත්‍යක්ෂතාවය. එමත් නැත්නම් රැපිඩ් ඉලස්ටිසිටි කියන්නේ. අපි බලමු එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හිතන්නකෝ අවුරුදු කාලයකට ඔන්ලයින් කඩේකට එකපාරටම සෙනග පිරෙනවා. පරණ විදිහට නම් මොකද වෙන්නේ? සයිට් එක ක්‍රියාවිරහිත වෙනවා. නැත්නම් ක්‍රෑෂ් වෙනවා. හැබැයි ක්ලවුඩ් වලදී වැඩි වෙන ඉල්ලුමට හරියන්න සර්වර් බලය ඉබේම වැඩි වෙලා සේල් එක ඉවර වුණාම ආයමත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඉතින් අනවශ්‍ය විදියක සල්ලි වේදම් වෙන්නෙත් නේ පාරිභෝගිකයාට හොඳ සේවාවක් ලැබෙනවා. හරි. දැන් ක්ලවුඩ් සේවාවන් එකම විදිහට එන්නේ නැහැ. ඒවා ප්‍රධාන වර්ග 3කට බෙදෙනවා. මේ හැම වර්ගයකදීම අපිට ලැබෙන පාලනය සහ අපි කරන්න ඕන කළමනාකරණය වෙනස් වෙනවා. අපි ඒවට කියනවා IaaS PaaS සහ SaaS කියලා. මුලින්ම තියෙන්නේ IaaS. ඒ කියන්නේ Infrastructure as a Service. මේක තමයි ක්ලවුඩ් වල බේස්මන්ට් එක වගේ. අපිට හම්බ වෙන්නේ මූලික යටිතල පහසුකම් ටික විතරයි. ඒ කියන්නේ සර්වර්, නෙට්වර්ක් වගේ දේවල්. හැබැයි ඒ උඩ දුවන මෙහෙයුම් පද්ධතිය, ඒ කියන්නේ OS එකේ ඉඳන් අනිත් හැම software එකක්ම අපිම තමයි කළමනාකරණය කරන්න ඕන. උපරිම පාලනයක් අවශ්‍ය අයට මේක තමයි හරියන්නේ. මේ බලන්න වගකීම් බෙදිලා යන විදිය. යකඩ ටික, ඒ කියන්නේ සර්වර් එකේ ඉඳන් නෙට්වර්ක් එක වෙනකල් ඔක්කොම සපයන්නා බලා ගන්නවා. හැබැයි ඒ උඩ තියෙන මෘදුකාංග සහ අපේ වටිනාම දත්තවල ආරක්ෂාවයි වගකීමයි තියෙන්නේ පාරිභෝගිකයා අතේ. ඊළඟට එනවා PaaS. එහෙම නැත්නම් Platform as a Service. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ මෘදුකාංග නිර්මාණය කරුවන්ට. ඒ කියන්නේ developersලට. මෙතනදී යටිතල පහසුකම් ගැන කොහෙත්ම හිතන්න ඕන නැහැ. කෙලින්ම කෝඩ් කරන්න පටන් ගන්න පුළුවන් වේදිකාවක් තමයි අපිට ලැබෙන්නේ. බලන්න IaaS එක සසඳද්දී මෙතනදී සපයන්නා තව වැඩි ගොඩක් බාර අරගෙන. මෙහෙයුම් පද්ධතිය, අවශ්‍ය මෙවලම් ඒ ඔක්කොම යාලා දෙනවා. අපිට තියෙන්නේ අපේ ඇප් එකයි ඩේටා ටිකයි ගැන විතරක් වග කියන්න. අන්තිමට SaaS. ඒ කියන්නේ Software as a Service. මේක තමයි අපි හැමෝම වගේ එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්නේ. මෙතනදී කිසිම දෙයක් ගැන හිතන්න දෙයක් නැහැ. යටිතල පහසුකම් වල ඉඳන් software එක වෙනකල් හැමදේම බලාගන්නේ සපයන්න. අපි කරන්නේ app එක පාවිච්චි කරන එක විතරයි. මේ තියන්නේ හොඳම උදාහරණ ටික. Gmail, Zoom, Dropbox අපි මේවා පාවිච්චි කරද්දී කවදාවත් හිතනවද මේවා පිටිපස්සේ දුවන සර්වර් ගැන? නෑ නේද? අන්න ඒ සරල බව තමයි SaaS වල තියෙන බලය. ඒ වගේම මේක තමයි ක්ලවුඩ් තාක්ෂණයේ ඊළඟ පරිණාමයට පාර කපන්නේත්. හරි. ක්ලවුඩ් තාක්ෂණය මෙතනින් නතර වෙන්නේ නැහැ. ඒක තවත් ඉස්සරහට ගිහින් අපි දැන් කතා කරමු ඒකේ ඊළඟ පරිණාමය. ඒ කියන්නේ serverless computing ගැන. සර්වර්ලස් කිව්ව ගමන් ගොඩක් අය හිතනවා සර්වර් කියන જાතියම නෑ කියලා. නෑ ඒක එම නෙවෙයි. සර්වර් තාමත් තියෙනවා. හැබැයි
ඒවා අපි වගේ ඩිවෙලොපර්ස්ලට පේන්නේ නැහැ. ඒ ඔක්කොම කළමනාකරණය කරන වගකීම ක්ලවුඩ් සපයන්න සම්පූර්ණයෙන්ම බාර අරගෙන. මෙතනදි වෙන්නේ අපේ කෝඩ් එක පොඩි කෑලි. ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් වලට කඩන එක. යම් සිදුවීමක් හිතන්නකෝ වෙබ්සයිට් එකේ බටන් එක ක්ලික් කරනවා වගේ දෙයක් උනාම විතරක් ඒකට අදාළ කෝඩ් කෑල්ල වැඩ කරනවා. ඒ තත්පරයට විතරක් සම්පත් පාරික්ෂ වෙලා වැඩේ ඉවර වුණාම ආයෙත් ඒ සම්පත් නිදහස් වෙනවා. හරිම කාර්යක්ෂමයි. හොඳයි. මේ තාක්ෂණයන් කොච්චර හොඳ වුණත් හැම දෙයකම වගේ මේමයෙත් අභියෝග තියෙනවා. අපි දැන් ඒ දෙපැත්තම ටිකක් කතා කරමු. එක පැත්තකින් බලද්දී වියදම අඩුයි ඕන විදිහට ලොකු පොඩි කරන්න පුරුවන් හරිම නම්‍යශීලී. ඒ වගේ ලොකු වාසි තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ දත්ත තියෙන්නේ වෙන කෙනෙක් ගාව නිසා ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම එකම සපයන්නාට ලොක් වෙන්න, ඒ කියන්නේ ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ආරක්ෂාව ගැන කතා කරද්දී මේ හවුල් වගකීම් ආකෘතිය කියන එක තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒ කියන්නේ ආරක්ෂාවේ සම්පූර්ණ වගකීම ක්ලවුඩ් සපයන්නාට විතරක් පටවන්න බෑ. ක්ලවුඩ් එකේ යටිතල පහසුකම් වල ආරක්ෂාව, ඒ කියන්නේ ගොඩනැගිල්ලේ සිකියුරිටි එක වගේ එයාලා බලා ගන්නවා. හැබැයි ඒ උඩ තියෙන අපේ දත්ත, අපේ ඇප්ලිකේෂන්ස්, ඒ කියන්නේ අපේ ගෙදර දොරේ ආරක්ෂාව ඒක බලා ගන්න එකේ වගකීම තියෙන්නේ අපිට. හරි. එහෙනම් අපි වර්තමානය ගැන කතා කළා. දැන් බලමු මේ තාක්ෂණය අනාගතයේදී කොයි පැත්තටද යන්නේ කියලා. අනාගතය දිහා බලද්දී ක්ලවුඩ් එක තවත් බුද්ධිමත්, තවත් හැමතැනම විසිරීලා යන තත්වයකට පත්වනවා. එකක් තමයි එඩ්ජ් කම්පියුටිං. ඒ කියන්නේ දත්ත සැකසීම පරිශීලකයාට තවත් ලං කරන එක. ඒ වගේම AI, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ක්ලවුඩ් සේවා ඉබේම කළමනාකරණය වීමත් එකම ආයතනයකට සීමා නොවි ක්ලවුඩ් සපයන්නන් කීප දෙනෙක්ගේම සේවා ලබා ගැනීමත් සාමාන්‍ය දෙයක් වේවි. අර අපි කතා කරපු සර්වර්ලස් කියන සංකල්පයත් අලුතෙන් හදන හැම ඇප් එකකම වගේ සම්මතය බවට පත්වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක අපි ඉස්සරහට යද්දී මේ ක්ලවුඩ් තාක්ෂණය අපිට නොපෙනී තවත් බලවත් වෙනවා. එහෙම වෙනකොට අපේ මේ ඩිජිටල් අනාගතයේ හැඩගස්වන එකේ වගකීම ඇත්තටම තියෙන්නේ කාගේ අතේද? මේක අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්.